ඊශ්‍රායල හමුදාව ගුවන් විදුලිය මීට සුළු මොහොතකට පෙර වාර්තා කළේ ඉරානය සමඟ පවතින සති දෙකක සටන් විරාමය අවසන් වීමට දින 3ක් ඉතිරිව තිබියදී ඊශ්‍රායලය ඕනෑම මොහොතක යලි ප්‍රහාර ආරම්භ කිරීම සඳහා සූදානම් වන ලෙස සියලුම හමුදා බලකායන්ට දැනුම් දී ඇති බවයි. ඊශ්‍රායලය සහ ඇමරිකාව අතර ආරක්ෂක සම්බන්ධීකරණය මේ වන විට උපරිම මට්ටමින් සිදුවෙමින් පවතී. ජනාධිපති ට්‍රම්ප් සහ අගමැති නෙතන්යාහු අතර සිදුවන සාකච්ඡා අනුව ඉස්ලාමාබාද් සාකච්ඡා අසාර්ථක වුවොත් ක්‍රියාත්මක කළ යුතු ප්ලෑන් B මෙහෙයුමක් දැන් සූදානම් කර ඇත. ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා අවධාරණය කර ඇත්තේ ඉරානය සතු න්‍යෂ්ටික ද්‍රව්‍ය ඉවත් කිරීම සටන් විරාමය ස්ථීර කිරීමට ඇති ප්‍රධානතම කොන්දේසිය බවයි. ඊයේ ඉරානය විසින් හෝමුස් සමුද්‍ර සංධිය යලි වසා දමා නෞකාවලට වෙඩි තැබීමත් සමග ඇමරිකානු අපාච්චේ හෙලිකොප්ටර් සහ ඊශ්‍රායල ඔත්තු බැලීමේ යානා කලාපය පුරා දැඩි නිරීක්ෂණයක යෙදී සිටි. අපේ ඇඟිල්ල තවමත් ට්‍රිගරය මතයි යනුවෙන් අගමැති නෙතන්යාහු කළ ප්‍රකාශය ස්මරණය කරමින් ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරානයේ ඉතිරිව ඇති මිසයිල් මධ්‍යස්ථාන ඉලක්ක කර ගැනීමට සූදානමින් සිටින බව වාර්තා වේ. අද සහ හෙට පාකිස්තානයේදී පැවැත්වෙන සාකච්ඡාවල ප්‍රතිඵලය මත මැද ප්‍රදික් කලාපයේ හෙට දවස තීරණය වනු ඇත. සාකච්ඡා බිඳවැටුණහොත් අප්‍රේල් 22 වෙනිදා උදෑසන වන විට ලෝකය මවිත කරවන දැවැන්ත ගුවන් සහ නාවික ප්‍රහාර මාලාවක් ඇමරිකාව සහ ඊශ්‍රායලය එක්ව දියත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. අල් ජසීරා පුවත් සේවය වාර්තා කරන පරිදි හෙට ආරම්භ වීමට නියමිත ඇමරිකානු ඉරාන දෙවන වටේ සාකච්ඡා වෙනුවෙන් පාකිස්තානයේ ඉස්ලාමාබාද් අකනුවර අතිශය දැඩි ආරක්ෂක කලාපයක් බවට පත් කර තිබේ. පෙර සාකච්ඡා පැවැත්වූ සෙරේනා හෝටලය ඇතුළු ප්‍රධාන හෝටල්වල සිටි සියලුම අමුත්තම් වහම ඉවත්වන ලෙස දන්වා ඇති අතර නගරයට බරවාහන සහ බස් රථ ඇතුළු වීමද තහනම් කර ඇත. ඇමරිකානු උපජනාධිපති ජේ.ඩී. වෑන්ස්ගේ ආරක්ෂක රථපෙළ සහ යුද උපකරණ රැගත් ඇමරිකානු ගුවන් හමුදාවට අයත් C-17 යෝධ ප්‍රවාහන ගුවන් යානා 3ක් දැනටමත් පාකිස්තානයට ගොඩබස්වා තිබේ. අඟහරුවාදා වන විට ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ස්ටිව් විට්කොෆ් සහ ජෙරඩ් කුෂ්නර්ද මෙම සාකච්ඡා සඳහා එක්වීමට නියමිත බව නිව්යෝක් පෝස්ට් පුවත්පත වාර්තා කරයි. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ෆොක්ස් නිවුස් නාලිකාව සමග පැවැත් වූ විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී ඉරානයට දැඩි අනතුරු ඇඟවීමක් කළේය. ඉරානය මෙම ගිවිසුම අත්සන් කිරීම ප්‍රතික්ෂේප කළහොත් ඔවුන්ව සම්පූර්ණයෙන්ම විනාශ කර දමන බවට ට්‍රම්ප් තර්ජනය කරයි. ට්‍රම්ප් තහවුරු කළේ ඇමරිකානු දූත පිරිස හෙට සවස පාකිස්තානය බලා පිටත්ව යන බවයි. මේ සාමය සඳහා ලැබෙන අවසාන අවස්ථාව බව ට්‍රම්ප් පාලනයේ වක්‍රව පෙන්වා දී ඇත. මෙම සාකච්ඡා සඳහා ඇමරිකාව සිය ඉහළම පෙළේ නායකයින් සහ දැඩි ආරක්ෂක පිරිවරක් යොදවා ඇත්තේ ඉරානයට උපරිම පීඩනයක් එල්ල කිරීමටය. අප්‍රේල් 22 වෙනිදා සටන් විරාමයේ අවසන් වීමට පෙර ඉරානයේ සාම ගිවිසුමට එකඟ නොවන්නේ නම් ට්‍රම්ප් පැවසූ පරිදි ඉරානයේ විදුලි බලාගාර සහ පාලම් ඉලක්ක කර ගනිමින් මහා පරිමාණ ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් පවතී.